ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් තම්නේල් එක දැක්ක නිසා ඔයාලා දන්නවා අපි අද කතා කරන්නේ ගොතේ සර්ටිෆිකේට් A1 එක්සෑම් එක ගැන. ඉතින් ගොඩක් අය මේ දවස්වල ජර්මනියට, ඕස්ට්‍රියාවට වගේ ජර්මන් කතා කරන රටවල් වලට යන්න ගොතේ ආයතනය විසින් පවත්වන A1 එක්සෑම් එක කරනවා. ඉතින් මේ එක්සෑම් එකේදී මම ලකුණු 85ක් ගත්තේ කොහොමද? ඒ සඳහා මම කොහොමද වෙහෙස මහන්සි වුණේ කියලා තමයි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මම මේ එක්සෑම් එක කරද්දී මම රැකියාවක් කරා. ඒ වගේම මම දරුවන් දෙදෙනෙක් සිටින මවක්. ඉතින් මම රැකියාවට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා දරුවන්ගේ වැඩ කටයුතුත් කරලා ඉන්න අතරතුර තමයි එක්සෑම් එකට සූදානම් වුණේ. ඉතින් මේකෙදී කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජීවත් වෙන කට්ටියට ටිකක් අමාරුයි ගොතේ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වෙලා මේ කෝස් එකට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම සම්බන්ධ වෙන අයත් ඉන්නවා. නමුත් මම හිතනවා ඒක මම වගේ කෙනෙක්ට නම් ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්. ඒක නිසා මම හිතුවා ඒ සඳහා හොඳම දේ තමයි ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙන එක කියලා. ඉතින් ඔයාලටත් මම සම්බන්ධ වෙච්ච ක්ලාස් එක මොකක්ද කියලා දැනගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම මේ සම්බන්ධයෙන්ුත් ඔයාලට තොරතුරු අරගෙන එන්නම්. ඉතින් මම A level වත් O level වත් ජර්මන් ඉගෙනගෙන තිබුණේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලාම ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වුණා. ඇත්තටම මගේ ගුරුතුමිය ඉතාම හොඳින් අපිට ජර්මන් භාෂාව හදාරන්න උපකාරී වුණා. ඉතින් ඒ වගේම මම දැන් තියෙනවා ගොඩක් ඇප් වර්ග. ඉතින් අපිට පුළුවන් අපේ වචන කන්ජුගේෂන් කරන්න ඇප් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ A1 එක්සෑම් එක පාස් වෙන්න නම් ගොඩාක්ම වැදගත් දේ තමයි අපිට වචන ගොඩක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී අපි අපේ වචන මාලාව හොඳට හදාගන්න ඕනි. ඒ සඳහා ඔයාලට පුළුවන් වෙනම ගොඩාක් පොතක් භාවිතා කරන්න. එදිනෙදා තමන් ඉගෙන ගන්න අලුත් වචන ඒ වගේ තේරුමත් සමග සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ දෙමළෙන් හෝ තමන් භාවිතා කරන භාෂාවකින් ඒක ලියා ගන්න පුළුවන්. මම හිතනවා ඒක ගොඩාක්ම උදව් වෙන දෙයක්. ඊළඟට අපිට පුළුවන් හොඳ ඩික්ෂනරි එකක් පාවිච්චි කරන්න. ඇත්තටම අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මම හිතනවා අපිට වෙනද සෙලෙන් මිලදී ගන්නත් පුළුවන් ඇති. මම මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ. නමුත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩික්ෂනරි ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ඩික්ෂනරි එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා කියනවා. ඊළඟට අපිට පුළුවන් අපි එදිනෙදා පාවිච්චියට ගන්නා උපකරණවල නම් අපිට ජර්මන් භාෂාවෙන් ලියලා ඒ උපකරණය අලවන්න පුළුවන්. එතකොට අපිට නිතර ඒවා දකිනකොට අපිට නිකම්ම මේ වචනය පාඩම් වෙනවා. ඊළඟට අද අන්තර්ජාල පහසුකම් ඉතාම තියෙනවා. ඉතින් අපිට පුළුවන් අන්තර්ජාලයෙන් කෙටි චිත්‍රපට, වීඩියෝ මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අපිට නිතර නරඹන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම ජර්මන් භාෂාවෙන් තියෙන හැම දෙයක්ම අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට මේ සඳහා කරන්න පුළුවන් අපිට A1 වලට අදාළ වීඩියෝ පමණක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඊළඟට අපි හිතුවත් දැන් අපි එක්සෑම් එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට අපිට අපි කරන පේපර් එක අපි වෙලාව මූලිකත්වයේ තියලා කරන්න ඕනේ. මොකද අපිට ගොඩාක් වෙලාවක් මේ සඳහා ලැබෙන්නේ නැහැ. එතකොට කාලය මදි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමතිස්සෙම ටයිමින් තියලා පේපර් එක කරන්න ඕනේ පුරුදු වෙනකොට. ඊළඟට මේ පේපර් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා මම අදාළ වෙබ්සයිට් එක ඔයාලට ලබා දෙන්නම්. එතකොට කරන්න තියෙන්නේ ගොතේ ඉන්ස්ටිටියුට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට පේපර් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. එහෙනම් ඊළඟට අපි කතා කරමු කොහොමද මේ පේපර් එකේ ලකුණු ලබා දෙන්නේ, කොහොමද වෙලාවන් වෙන් වෙන්නේ, කොහොමද කොටස් තියෙන්නේ කියලා. ඉතින් A1 එක්සෑම් එකට අපිට කොටස් 4කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි කොටස අපි හර්න් විදිහට හඳුන්වනවා. ඒ කොටසට අපිට මිනිත්තු 20ක කාලයක් ලැබෙනවා. ඒ වගේම ඒකට අපිට ලකුණු 15ක් ලැබෙනවා. ඊළඟට අපිට හර්න් එකේදී කරන්න තියෙන්නේ අපිට වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒක හොඳින් අහගෙන ඉඳලා අපිට අදාළ උත්තරය අපේ උත්තර පත්‍රයේ සඳහන් කිරීම පමණයි මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ලේසන් කොටස. ඉතින් ලේසන් කොටසට අපිට මිනිත්තු 25ක් සහ ඒ සඳහාත් අපිට ලකුණු 15ක් ලැබෙනවා. ඉතින් මේ ලේසන් කොටසෙත් ප්‍රශ්න 5 බැගින් කොටස් 3කට බෙදලා තියෙනවා. ඉතින් මේකෙදී අපිට කියවලා බලලා ඒකට අදාළ උත්තරය ලකුණු කරන්න තමයි තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ශ්‍රයිබන් කොටස. මේ සඳහාත් අපිට මිනිත්තු 20ක් සහ ලකුණු 15ක කොටසක් ලැබෙනවා. ඉතින් ශ්‍රයිබන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. එතකොට පළවෙනි කොටසේ අපිට තියෙනවා ඇප්ලිකේෂන් එකක් වගේ දෙයක් පුරවන්න. මේකට අපිට ලකුණු 5ක් ලැබෙනවා. ඊළඟට අපිට තියෙන්නේ දෙවෙනි කොටස විදියට ඊමේල් එකක් ලියන්න. ඉතින් මේකට අපිට අපි ඉගෙන ගන්න ව්‍යාකරණ සහ වචන අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා අපිට ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් මේ ලැබෙන ලකුණු සියල්ලම එක ලකුණක් සමාන වෙනවා ලකුණු 1.66කට. එහෙනම් අපිට මේ ලැබෙන ලකුණු එක ලකුණක් 1.6කින් වැඩි කරාම අපිට ලකුණු 100 හදාගන්න පුළුවන්. මොකද මං කිව්වා කොටසකට ලකුණු 15 බැගින් අපිට ලැබෙන්නේ ලකුණු 60යි. එතකොට ඒක 1.66න් වැඩි කරාම අපිට ලකුණු 100 ලැබෙනවා. ඉතින් ඒ වගේම අපි මේ විභාගය සමත් කියලා හඳුන්වන්නේ අපි අවම වශයෙන් ලකුණු 160ට වැඩියෙන් ලබාගත හොත් පමණයි. ඒ වගේම අපිට මේ කොටස් හතරම එකවර සමත් විය යුතු වෙනවා. කොටසින් කොටස සමත් වෙන්නත් අවස්ථාවක් නැහැ.
ඉතින් ලකුණු 59ක් වුණත් අපි අසමත් විදියට තමයි සැලකන්නේ. ඊළඟට අපිට තියෙන එක්ස්ප්‍රෙෂන් කොටස මේ සඳහා මිනිත්තු 15ක් සහ ලකුණු 15ක් ලැබෙනවා. මේකෙදිත් කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ තමා පිළිබඳව හඳුන්වා දීමක් තමයි කරන්න තියෙන්නේ. ඒක අපි කලින් සූදානම් වෙලා ගිහිල්ලා කරන්න පුළුවන්. දෙවෙනි කොටස අපිට කොටස් 3කින් සමන්විත වෙනවා. එතකොට මේකෙදී අපිට එයාලා අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඒ වගේම අපිට කාඩ්පත් ලබා දෙනවා. ඒ කාඩ්පත් හඳුනාගෙන ඒ ඇසුරින් ප්‍රශ්නයක් ගොඩනගලා තව කෙනෙක්ගෙන් අහන්න මේ විදිහට ගොඩනගෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ පේපර් එක ගැන දල අවබෝධයක් මෙතන ලැබුණා කියලා. එහෙනම් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට කොහොමද මේක සමන්විත වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පිළිතුරු පත්‍රය සඳහන් කරන්න ලැබෙන්නේ. මේකෙදී ඔයාලට හරි වැරදි ඒ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම මේක තමයි ඔයාලගේ ශ්‍රයිබන් කොටසේ පිළිතුරු ඊමේල් එක සහ ඇප්ලිකේෂන් එක පිරවීමට අදාළව ලැබෙන කොටස. ඉතින් මේ කොටේ තමයි ඔයාලා උත්තර ලියලා එයාලට බාර දෙන්න ඕනි. මෙතනදී වැදගත් දෙයක් ඔයාලට උත්තරයක් වැරදුනොත් එහෙම ඔයාලට පුළුවන් ඒ කොටස අපි කතරයකින් ලකුණු කරන්න එක සම්පූර්ණයෙන්ම පාට කරලා අයින් කරන්න පුළුවන්. එතකොට කොට දෙකයි නම් තියෙන්නේ, සැලකිලිමත් වෙන්න ඕනි. මොකද කොට දෙකම අපිට පාට කරන්න වුණොත් අපේ පිළිතුර නොසලකා හරිනවා. ඒක නිසා බොහොම කල්පනාකාරීව මේ පිළිතුර සඳහන් කරන්න ඕනි. එතකොට ඉස්සල්ලාම අපිට පේපර් එකේ තියෙන්නේ හර්න් කොටස. එතකොට මේ හර්න් කොටස ඔඩියෝ එකක් ප්ලේ වෙනකොට තමයි අපි උත්තර සඳහන් කරන්න ඕනේ. එතෙන්දී ඔයාලට පළමුවෙන්ම සැලකිලිමත් වෙන්න මේක අයින්මාල්ද ස්වයිමාල්ද ප්ලේ වෙනවද කියලා. මොකද ඒ කියන්නේ එකපාරක් ප්ලේ වෙනවද දෙපාරක්ද කියලා. ඒ වගේම පළමුවෙන්ම තියෙන උදාහරණය හොඳින් අහුම්කම් දෙන්න ඕනේ. මොකද ප්‍රශ්නාංකයේද උදාහරණයේද කියලා පැටළුනොත් ඔක්කොම ප්‍රශ්න ටික වැරදින්න පුළුවන්. ඒක නිසා හොඳින් අහුම්කම් දීලා Tamanට අදාළ පිළිතුර දෙපාරක් ප්ලේ වෙනවා නම් පළවෙනි පාර පේපර් එකේ ටික එකක් දාගෙන ඔයාලට පුළුවන් දෙවෙනි පාර ඔයාලගේ අදාළ පිළිතුරු පත්‍රයේම සඳහන් කරන්න. ඊළඟට ප්‍රශ්න අංක 6 ඉඳලා තියෙන්නේ අයින්මාල්. ඒ කියන්නේ එකපාරයි මේක ප්ලේ වෙන්නේ. ඒක අනුව හොඳින් අහුම්කම් දීලා ඔයාලට පුළුවන් මේක හරිද වැරදිද කියන එක සඳහන් කරන්න. මේ විදිහට ඔයාලට ප්‍රශ්න ලැබෙනවා පිළිවෙලට 1 සිට 15 දක්වා ප්‍රශ්න හර්න් කොටසේ ලැබෙනවා. ඉතින් මෙතෙන්දි වැදගත්ම දේ තමයි හොඳින් අහුම්කම් දෙන එක. මොකද අපිට මේ වචන කනට හුරු කරගන්න අපි නිතර පුරුදු වුණොත් අපිට මේක එච්චර අමාරු නැහැ. ඉතින් මේ විදිහට හර්න් කොටසේ ප්‍රශ්න පිළිවෙලින් වලට 15ක් ලැබෙනවා. මෙතෙන්දී අපිට කාලය වැදගත් වෙනවා. මොකද කාලය අපිට ලැබෙන්නේ විනාඩි 20ක් පමණයි. ඒක නිසා අපි ඉක්මනින් හොඳින් අහුම්කම් දීලා අයින්මාල් ප්ලේ වෙන ඒවා හොඳින් අහුම්කම් දෙන්න ඕනේ. දෙපාරක් ප්ලේ වෙන ඒවා නම් අපිට දෙවෙනි පාර හරි ආගෙන ඉන්න පුළුවන්. ඒක නිසා හොඳින් අහුම්කම් දීම තමයි මෙතෙන්දී වැදගත් වෙන දේ. ඊළඟට ඔයාලට මේ කොටස ඉවර වුණාම ප්‍රශ්න 15ම ඉවර වුණාම ඊළඟට ඔයාලට ලැබෙනවා ලේසන් කොටස. එතකොට මේ ලේසන් කොටසේ ඔයාලට පළමුවෙන්ම ලැබෙන්නේ මේ විදිහට කියවලා පිළිතුරු ලියන්න. එතනදිත් ඔයාලට මේක හරිද වැරදිද කියලා සඳහන් කරන්න පුළුවන්. එතකොට ඡේදයක් තියෙනවා. ඒක අනුව තමන්ගේ පිළිතුර හරිද වැරදිද කියලා සඳහන් කරන්න තියෙන්නේ. මේකත් සඳහන් කරන්න ඕනේ තමන්ට අර පිළිතුරු ලිවීමට ලැබෙන කොලය තමයි අපි මෙතෙන්දිත් භාවිතා කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි එකෙත් අපිට පිළිතුරක් ප්‍රශ්නයක් ඇසුරින් පිළිතුර තෝරා ගැනීම A හෝ B තෝරා ගැනීමක් සිදු කරන්න තියෙනවා. මෙතෙන්දිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකක්ද හරි පිළිතුර කියලා. මේ විදිහට ඔයාලට ලේසන් කොටසෙත් ප්‍රශ්න 15ක් ලැබෙනවා. කියවලා බලලා හොඳට පිළිතුරු ලිවිය යුතුයි. මෙතෙන්දිත් අපිට මිනිත්තු 25ක කොටසක් තමයි ලැබෙන්නේ. ඊළඟට අපි ගත්තොත් අපිට ඊළඟ කොටස විදිහට ලැබෙන්නේ ශ්‍රයිබන් කොටස. මේ ශ්‍රයිබන් කොටසට අපිට මිනිත්තු 20ක් ලැබෙනවා ලකුණු 15ක් එක්ක. මේ විදිහට පළවෙනි කොටසේ තියෙන්නේ ඇප්ලිකේෂන් එකක් පුරවන්න. එතකොට මේකෙදී අදාළ ඇප්ලිකේෂන් එක ඒ තියෙන ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ලියන්න ඕනේ. ඊළඟට ඔයාලට ඊමේල් එකක් ලැබෙනවා. ඒ ඊමේල් එක කියවලා අදාළ පිළිතුරු සඳහන් කිරීම තමයි කළ යුත්තේ. කොට ඒ ඊමේල් එකට අදාළව අපිට වචන 30කින් යුක්තව තමයි ලියන්න තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී අපිට අපි ඉගෙන ගන්න ව්‍යාකරණ භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට එක්ස්ප්‍රෙෂන් කොටස ලැබෙනවා. මේකෙදී පළවෙනි කොටසේදී අපිට තමා ගැන හඳුන්වා දීමක් කරන්න ඕනේ. එයාලා අපිට ස්ට්‍රක්චර් එකක් ලබා දෙනවා. නම, වයස, රැකියාව මේ වගේ ඒ දේවල් අනුව අපි තමා ගැන හඳුන්වා දිය යුතුයි. ඊළඟට අපිට තව කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකේදී අපිට කාඩ්පත් ඊළඟට පින්තූර අඩංගු කාඩ්පත් ලබා දෙනවා. එතකොට ඒ අවස්ථාවේදීත් අපිට අවස්ථාවන් දෙකක් එක්කෙනෙක් ලැබෙනවා ප්‍රශ්නයක් සහ පිළිතුරක් ලබා දීම සඳහා. ඉතින් මම හිතනවා ඔයාලට මේ පේපර් එක ගැන දල අදහසක් ලැබෙන්නේ නැති කියලා. මේ ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න දේවල්
තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා තාදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ තුළින් යම් කිසි උදව්වක් ලැබුණා කියලා. බොහොම ස්තුතියි.